කාලෙකින් වැස්සෙ නැති පොළොන්නරුවේ තිබුණේ ඉවසන්න බැරි තරම් රස්නයක්. රෑ 10ත් පහුවෙලා තිබුණත් රස්නේ නම් චුට්ටක්වත් අඩු වෙලා තිබුණේ නැහැ. නුවරින්රන් මෙහෙට ආවම ඒ ක්ලයිමේට් චේන්ජ් එක හොඳටම දැනෙනවා. රස්නේ ඉවසන්නම බැරි වුණ නිසා මං හිතුවා චුට්ටක් එළියට වෙලා ඉන්න. රස්නෙටත් වඩා අද දවසේ වන පුංචි පුංචි දේවල් ටිකක් ගැන කල්පනා කරන්නත් මට ඕනි වුණා. හොටෙල් එකකින් පිට වෙලා මම ආවේ හොටෙල් එක මායිම් වෙලා තිබුණ වැව් කණ්ණියට. හුඟක් රෑ වෙලා තිබුණත් යන්තමට වැටුණ හඳේලිය නිසා ඒ තරම් කලවරක් තිබුණේ නැහැ. මගේ හිත ඒත් එක්කම ගියේ අද දවස ගෙවුන විදිහ ගැන මතකයක්. මම වැඩ කරන්නේ টপ ලෙවල් ප්‍රයිවට් කම්පැනි එකක එක්සිකියුටිව් ඔෆිසර් කෙනෙක් විදිහට. මම වැඩ කරපු සෙක්ෂන් එකෙන් තමා අපේ කම්පැනි එකේ ප්‍රොජෙක්ට්ස් හැන්ඩල් කළේ. අපේ කම්පැනි එකෙන් පොළොන්නරුවේ කරපු ප්‍රොජෙක්ට් එකක් ගැන රිපෝට් එකක් හදන්න තමා මටත් ගයේෂ්ටත් හදිස්සියම මෙහෙන්න උනේ. ගයේෂ් වැඩ කළේ අපේ හෙඩ් ඔෆිස් එකේ. බෝඩ් මීටින් වලදීත් වෙනත් ඔෆිෂියල් දේවල් වලදීත් මට ගයේෂ් මුණ ගැහිලා තිබුණට කතා බහ කරන්න තිබ්බේ නැහැ. ගයේෂ්ට හොඳ ඇඟක් තිබුණා. උසේ ගානටම මහත් උනේ එයාට තිබුණේ දැක්කත් යන සයිස් හොට් ලුක් එකක්. හැම බ්‍රාන්ච් එකම කෙල්ලෝ එයාට පිස්සු වෙටිලා හිටියේ කියලා මං දැනගෙනයි හිටියේ. ඒ හින්දාම එයාත් එක්ක මෙහෙම ගමනක් යන්න ලැබුණ එකට මං මාර හැපි එකේ හිටියේ. අපි ගියේ අපේ ඔෆිස් වෙහිකල් එකේ. ගයේෂ් ඩ්‍රයිවර් එක්ක කාර් එකේ ඉස්සරහා ගියා. මම කාර් එකේ පිටිපස්සේ සීට් එකකින් ඉඳගත්තා. ඔෆිෂල් වැඩක් නිසා මම ඇඳගෙන ගියේ ඔෆිස් අඳින ස්කර්ට් ඇන්ඩ් බ්ලවුස් එකක්මයි. ගයේෂ් යන නිසා මම ඇඳේ වෙනදට වඩා ෂෝට් ඇන්ඩ් ටයිට් ස්කර්ට් එකක් එක්ක ටයිට් බ්ලවුස් එකක්. මගේ ඇඳුම් මරකම නැහැ කියලා හිතුනේ මම කාර් එකට නැග්ග වෙලේ ඉඳලම යාගේ ඇස් මගේ වටේ කෙරකෙන්න ගත්ත නිසයි. ගමන පුරාම කණ්ණාඩියේ මගේ දිහා බල ගියේ එයාගේ ඇස් වැඩිපුරම නතර උනේ කොට සායට වැහිලා නොතිබ්බ මගේ කකුල් ළඟ. එයා බලන්නේ හරිම සෙක්සි විදියට. එයාගේ හොර බැල්ම දෙතුන් පාරක්ම මට අහුණා. ඒ සෙක්සි බැල්මට මම ටිකක් ඇවිස්සලා හිටියේ. මටම දැනුණා මගේ තන තෙත් වෙලා කියලා. හොටෙල් එකට ගිහින් වොෂ් එකක් ගන්න ගමනොත් මම ඒ ගැන කල්පනා කරා. වැව් ළඟට වෙලා මේ දේවල් ආයෙත් මතක් කර හිටිය මටත් නොදැනීම හිත දුර ගිහින් තිබුණා. මම ගයේෂ් ගැන හිතා වුණා. අස්වහගෙන හිවුන්න නම ගුරපාදන සද්දකින් ගැස්සිලා ගියා. ඒත් එක්කම මං දැක්කේ හඳේලිය නොවැටුණ තැනක තිබුණ ගහකට මුවා වෙලා හිටිය කෙනෙක්ව. මං හොඳටම බය වෙලා දුවන්න ලෑස්ති වෙද්දිම හුරු පුරුදු කටහඬක් ඇවුනා. "Wait මාෂා, it's me." පොළො පලාගෙන යන්න තරමේ ලැජ්ජාවක් එක්ක රතු වුණ මගේ මූණ ඉස්සරහා හිටියේ ගයේෂ්. ආපහු හැරිලා දුවලා යන්න හදපු මම එතනම නැවතුනේ දඬු අඩුවකට හරි වුණාලගේ ගයේෂ්ගේ ඇඟට හිරු වුණා නිසයි. එයාට පිටිපස්ස හරවල හිටි මම එහෙමම තුරුළු කරගත්ත ගයේෂ් එක අතකින් මාව තුරුළු කරන් මගේ කනට හෙමින් කොදුරන්න පටන් ගත්තා. මෙයාව සතුටු කරන්න සිත් ඔයාගේ මේ චූටි ඇඬිල්ල වලට වඩා හොඳ එකක් මල්ලග තියනෝ කෙල්ලේ. එහෙම කියපු ගයේෂ් එමින් මගේ බෙල්ල අත ගහන පටන් ගත්තා. මට දැනුනේ මම හීන ලෝකයක අතරමං වෙලා වගේ. මට මාව පාලනය කරගන්න බැරි බව මට දැනුණා. එයා මට කරන්න තියෙන හැමදේම කළා. මං ගොඩක් සතුටු වුණා. විනාඩි 10ක් විතර එහෙම කරපු යා මගේ කට එයාගේ ඒවා වලින් නැව්වා. ඊට පස්සේ එතන තිබුණ ගහ කෙටින් ඉඳගත්ත එයාට ටික වෙලාවකට ආයෙමත් නැගිලා ආවා. මාව ගහට හේතු කරලා දාලා කරන්න පටන් ගත්තා. මගේ කෙන්දිරිය එන්නෙන්නම වැඩි වුණා. වේගෙ වැඩි කරමින් යා ගහන්න පටන් ගත්තා. මගේ කෙන්දිරියට යා තවත් වේගෙ වැඩි කළා. මේ වෙනකම් මම එක වචනයක්වත් කතා කළේ නැහැ. ඊට පස්සේ මගේ ඇඟම හිරි වට්ටගෙන මට ගියා. මම හතියරින්න ගයේෂ්ට පිටිපස්ස හරවලා ගහට අතක් තියාගෙන නැමුණා. එක පාරම යකඩ උලකින් විදින වගේ මගේ පිටිපස්සෙන් බැස්සා. මගේ කොණ්ඩෙන් අල්ලගත්ත ගයේෂ් පිස්සුවෙන් වගේ ගහන්න පටන් ගත්තා. විනාඩි 10ක් විතර ගහලා එයා මගේ කටේ බුවා. මම ඒක උරන්න පටන් ගත්තා. විනාඩි 10ක් යන්නත් කලින්ම මගේ උගුරටම විද්දා. ඒත් එක්කම වගේ ආයෙමත් පාරක් මටත් ගියා. අපි දෙන්නම හොති දමා ගහ යටට වෙලා තව චුට්ටට වෙලා හිටියා. තැන් වෙලා වැටිලා තිබුණ ඇඬුමොත් ඇඳගෙන අපි ආයෙමත් හොටෙල් එකට ආවා. අපි දෙන්නම ගියේ මගේ රූම් එකට. ඒ කිසිම වෙලාවක ගයේෂ් කතා කළේ නැහැ. වොෂ් දාගෙන ආයෙමත් අපි රැයලිය වෙනකම් කළා. ඒත් එයා කතා කළේම නැහැ. පහුවෙනිදා උදේම අපි ප්‍රොජෙක්ට් සයිට් එකට ගියා. ඒත් ගයේෂ් හිටි ඊයේ රෑ කිසිම දෙයක් උනේ නැහැ වගේ. ආයෙත් ඔෆිස් එකට ගියාට පස්සෙත් එයා හැසිරුනේ මම නාදුනන්න ගානටමයි. පිට යන හැම සැරේම අපි එකතුණා.